ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කළා තිබ්බා ලෝකලි රන් වෙන AI ඒජන්ට් කෙනෙක් සෙටප් කරගන්න කොහොමද කියන එක කියලා දෙන්න කියලා. අතන ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බේ ඕපන් ෆ්ලෝ සෙටප් කරගන්න හැටි කියලා දෙන්න. ඉතින් මම අද ඕපන් ෆ්ලෝ එකෙන් එහාට ගිය සහ ඊට වඩා ගොඩක් හොඳ මේ හර්මිස් ඒජන්ට් කියන මේ ලෝකල් AI ඒජන්ට් සෙටප් කරගන්න හැටි මම ඔයගොල්ලන්ට ෆුල් ඩීටේල් කියලා දෙනවා. සහ ඒක විතරක් නෙවෙයි මේක තියෙන ඩ්‍රෝබැක්ස්, ඒක තියෙන ෆීචර්ස් මොනවද සහ විශේෂයෙන්ම WhatsApp සහ Telegram එක මේ කොහොමද සෙටප් කරගන්නේ, කන්ෆිගර් කරගන්නේ සහ ඔයාගේ මොබයිල් ෆෝන් එක යූස් කරලා මේක කොහොමද රිමෝට්ලි කන්ට්‍රෝල් කරගන්නේ කියන එකත් මම ඔයගොල්ලන්ට අද කියලා දෙනවා ඉන් ඩීටේල්. හරි. අපි බලමුද හර්මිස් ඒජන්ට් එකේ තියෙන වැදගත්කම් මොකක්ද කියලා. ඉතින් මේක මේ කියලා තියෙන වගේ මේක self improving autonomous AI agent කෙනෙක්. හරි මේක තමයි මේක ඕපන් ෆ්ලෝ එකත් එක්ක තියෙන විශේෂම වෙනස. අපි දන්නවා ඕපන් ෆ්ලෝ ඔයගොල්ලෝ සෙටප් කරලා තියෙනවා නම් කො සෙටප් කරන් try කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඒකේ තියෙන ඒ කියන්නේ මෙමරි එක එහෙම නැත්නම් ඒකේ තියෙන knowledge එක ඒකේ තියෙන agents ලා skills ඔක්කොම ඔයගොල්ලෝ manually configure කරන්න ඕන. නමුත් Hermes agent එහෙම නෙවෙයි. ඔයා ඒ agent එක්ක interact වෙන හැටියට එයා automatically එයාගේ skill set එක එයාගේ memory එක එයාගේ cron jobs ටික ඔක්කොම ටික එයා autonomously එයා සෙටප් කරගන්න. ඉතින් මේ ඔක්කොම සෙටප් ටික අද මම මේව වෙන්නේ කොහොමද කියන එකයි ඒක කන්ෆිගර් කරගන්න විදිය මම ඔයාලට අද කියලා දෙනවා. හරි අපි බලුවොත් එහෙම මේක MIT ලයිසන් තියෙන ඕපන් සෝස් ටූල් එකක්. හරි ඊට පස්සේ platforms 15කට විතර සපෝට් කරනවා සහ built in tools තියෙනවා 40කට වඩා. අපි ඉස්සරහට ගියොත් එහෙම මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ agent that evolves. මේක self improve වෙන agent කෙනෙක්. ඉතින් self improving loop එකක් තියෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා explain කළා වගේ. Tamanට එන interactions එක එයා තමන් විසින්ම improve වෙලා තමන්ගේ skill set එක, memory set එක update කරගන්න. ඉතින් මේකේ තියෙන 3 layer memory system එකක්. ඉතින් ඔගොල්ලෝ මේ අන්ද්‍රේ කපාති වගේ කට්ටිය ෆලෝ කරනවා නම් එහෙම එයා අතන සතියකට ඉස්සෙල්ලා මේ අපේ AI agents ලගේ තියෙන මේන්ම ප්‍රොබ්ලම් එකක් තමයි මේ memory problem එක. ඉතින් ඒකට solution එකක් හැටියට යා මේ MD files use කරලා කොහොමද මේ memory problem එකට solution එකක් ගේන්නේ කියන එක. අතන මෙයා use කළේ Obsidian කියන database එක. Obsidian එකත් එක්ක මේ memory එහෙම නැත්නම් MD files use කරලා මොකද මේ agents ලගේ memory problem එක විසඳන්න කියන එක ගැන ආටිකල් එකක් ගෙනාවා. ඉතින් ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එන්න. ඉතින් ඒ ටෙක්නික් එකම තමයි මේගොල්ලෝ යූස් කරලා තියෙන්නේ Hermes agent. මොකද MD files වලින් තමයි මේ ඔක්කොම ටික කන්ට්‍රෝල් වෙන්නේ. ඊපස්සේ මේකේ browse automation තියෙනවා, voice and vision තියෙනවා ඔයගලන්ට ඕන නම්. හරි independently ඕනම platform එක run කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා open flow එකේ Hermes agent එක. ඊට පස්සේ architecture එක ගත්තොත් එහෙම මේක Hermes agent ඇවිල්ලා self evaluation loop එකක් තියෙන Python වලින් තමයි mainly මේක write කරලා තියෙන්නේ. නමුත් මේකේ තියෙන gateway centric architecture එකක් තියෙන open flow එකේ Node.js and React loop එකක් තමයි ඒක run වෙන්නේ. ඒකට skill system එක ගත්තොත් මේකේ skill system එක static. ඔයා manually update කරොත් විතරයි skill system එක update වෙන්නේ. නමුත් මේක ඇවිල්ලා autonomous සහ fully automatic තමයි මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ ඒක update වෙන. අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද ඒක කරන්න කියලා. memory එක ඇවිල්ලා මේක SQLite logs වගේක් තියෙන. නමුත් මේකේ ඉස්සෙල්ලා කිව්වා වගේ 3 layer memory system එකක් තියෙන්නේ MD files එකත් එක්ක. යා self improvement ගත්තොත් එහෙම මේකේ self improvement කියලා දෙයක් නැහැ open flow එකේ. නමුත් Hermes agent එක always මේක self improve වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේකේ එක ඇත්තට model support එකයි ඒව ටික ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට සමානයි. right අපි ගත්තොත් එහෙම මේ advantages. හරි ඉතින් මේ compounding intelligence එකක් තියෙනවා, true data sovereignty එකක් තියෙනවා. හරි මේ ඇත්තට මේක Olama native support කරනවා. ඉතින් ඇත්තට මගේ මූලික මගේ production level යන මේ Hermes agent run වෙන්නේ මගේ GPU එකේ Olamaත් එක්ක මේ Gemma 4 model එකත් එක්ක තමයි මගේ මේ intelligence එක හැටියට වැඩ කරන්නේ. ඒක ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලට අවශ්‍යයි නම් මේ මට comment එකක් දාන්න. procedural memory එකක් තියෙන always update වෙන MCP වගේ external tools එක integrate කරගන්න පුළුවන් plugins තියෙනවා. right ඊට පස්සේ අද පොඩි warning එකක් දෙන්න ඕන මේක setup කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට. ඉතින් මේ local run කරන AI agents ලා කියන්නේ double edged sword එකක් වගේ. ඔයගොල්ලෝ security ගැන ඉතාමත් හොඳ concern එකක් අරගෙන යන්න ඕනේ. concern එකක් ගේන්න ඕනේ මේක setup කරද්දි. මොකද prompt injections එන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේකේ තියෙන tools. ඒ tools වලින් එළිය ඒවා access කරන්න පුළුවන්. අපි හිතමු malicious website access කළොත් එහෙම ඒකේ prompt injection වලට අදාළ DOM එක update කරලා තියෙනවා නම් ඒ DOM එක අරගෙන මෙයාට පුළුවන් prompt injection attack එකක් කරන්න ඔයාගේ models වලට ඒ වගේ දේවල්. ඊට පස්සේ memory poisoning වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා මේකේ තියෙන්නේ memory තියෙන්නේ encrypted files වල නෙවෙයි
මෙන්න මේ MD ෆයිල්ස් වල plain text තියෙන ඔයගොල්ලන්ගේ machine එකේ. ඒකට එයා කවුරු හරි malicious user කෙනෙක් ආවොත් එහෙම එයාට පුළුවන් ඒවා edit කරලා update කරන්න. ඉතින් මේවා secure කරගන්න විදිය ඔයගොල්ලන්ගේ වගකීම. secure කරගන්න එක ඔයගොල්ලන්ගේ වගකීම. supply chain attacks එන්න පුළුවන්. හරි ඊට අමතරව credential harvesting මේක වෙලා ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ගේ කවදාකවත් මේක main machine එකේ install කරගන්න එපා. ඔයගොල්ලෝ එදිනෙදා වැඩ කරන machine එකේ එක්කෝ VPS එකක් වයින් හරි ගන්න cloud provider කෙනෙක් එහෙම නැත්නම් dedicated machine එකක් මේකට පාවිච්චි කරන්න. ඉතින් ඇත්තට මේ demo එකට මම මාගේ main machine එක තමයි use කරන්නේ. ඒ demo එක ඉවරන ගමන් මම මේක අයින් කරලා දානවා. මේ recording එක ඉවරන ගමන් මිස් මගේ running machine එකේ. ඉතින් privilege escalation attacks එන්න පුළුවන්. හරි මොකද මේක agentic tool එක පාවිච්චි කරලා මේ tools වලින් එන්න පුළුවන් වෙනම attack vectors ඇවිල්ලා. හරි මේකේ ඔයගොල්ලන්ගේ තියෙන ඔයාලා දීලා තියෙන permission වලට වඩා agent කෙනෙකුට permission ගන්න විදිහට වැඩේ සැකසෙන්න පුළුවන්. ඔයාලා හරි විදිහට security measures ගත්තේ නැත්නම්. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙන. ඉතින් බෝඩි warning එකක් දුන්නේ මේවා අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන ඔයගොල්ලෝ මේ setup එකට යන්න සහ ඔයගොල්ලන්ට ඕන කමෙන්ට් එකක් දාන්න මේ AI especially agentic AI ගැන තියෙන security concerns ගැන මම ඔයාලට ඕන වෙනම එක්ක තනි වීඩියෝ එකක් කරන්න බෑ වීඩියෝ සීරීස් එකක් ඔයසක් එකට අරන් එන්න ඔයගොල්ලෝ කැමති නම් ඒ දේ ඉගෙන ගන්න. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ Hermes agent setup කරන්නේ සහ WhatsApp සහ Telegram එක කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ Hermes agent GitHub page එක මේ open source project එකේ. එතකොට මේකේ link එක මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ description එකේ දාන්න ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අපි පල්ලෙහාට ආපුවාම මෙතන තියෙනවා මේ detail එක. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්ව details ටික මෙතන තියෙනවා. real terminal interface lives where you do close learning loop. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක තමයි මේගොල්ලන්ගේ තියෙන මූලිකම feature එක. හරි ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක use any model you want. හරි open router use කරන්න පුළුවන් moonshot minmax open source models ඔයගොල්ලන්ගේ local models එහෙම නැත්නම් tiered models ඕන දෙයක් මේකේ use කරන්න පුළුවන්. ඉතින් අපි ගිහලා බලමු installation එකට. ඇත්තටම installation එක මේ single line installation එකක් තියෙන ඉතාමත් ලේසියෙන් කරගන්න පුළුවන්. මම අද ඔයගොල්ලන් demo කරන්නේ මේක Mac OS එකේ install කරන්න කොහොමද කියලා. ඇත්තටම මේ Hermes agent මගේ කියන්නේ ටිකක් security harden කරපු version එකක් run වෙනවා මගේ Windows machine එකේ WSL2 වලින්. ඇත්තටම ඒක මම setup කරලා තියෙන්නේ මගේ local LLM එකක් එක්ක. ඉතින් ඒක ඔයගොල්ලන්ට ඇත්තටම Windows වල මේක setup කරගන්න කොහොමද ඕනේ කියන එක අවශ්‍ය නම් මගේ comment එකක් දාන්න. මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒක dedicated දුන machine එක තමයි run වෙන machine එක මගේ GPU එකේ තියෙන machine එකේ තමයි ඒක මම run කරන්නේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේක ඩෙමෝ කරන්නේ ලේසි හින්දා මේ Mac OS එකේ කොහොමද මේක රන් කරන්නේ. ඇත්තට මේක default Windows වල රන් කරන්න විදියක් නැහැ. WSL2 වල එක තමයි රන් කරන්න වෙන්නේ. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකක් අරන් එනවා ඔයගොල්ලන්ට අවශ්‍ය නම්. හරි අපි එන setup එකට යමු. setup එකට ගියාම මම terminal එකේ තමයි මේක setup කරන්න යන්නේ. මේක prerequisites ඇත්තටම 3ක් තියෙන්න ඕනේ. එකක් තමයි homebrew ඔයගොල්ලෝ දාලා තියෙන්න ඕනේ මේක Mac එකක් use කරනවා නම්. ඊට අමතරව git දාලා තියෙන්න ඕනේ. ඊට අමතරව දැන් මම ඇත්තටම අද මේක මම use කරන්නේ cloud code එක. ඉතින් cloud දාලා තියෙන්න ඕනේ. ඒක මේ demo එකේදී මම cloud code එක තමයි මේක use කරන්නේ. හරි. එහෙනම් අපි මේක දැන් installation එක කරලා බලමු. මේක single line installation එකක් තියෙන මම ඔයගොල්ලන්ට කිව්වා වගේ. ඉතින් අපි දැන් මේක දාලා බලමු කොහොමද installation එක වෙන්නේ කියලා. installation එක start වුණා. හරි අවශ්‍ය දේවල් ටික download කරගන්නවා මෙයා. හරි මේ විදිහට තමයි installation එක යන්නේ. එහෙනම් මේක දැන් ඉවර වුණාම අපි ආයේ වීඩියෝ එකට අවිලා බලමු කොහොමද මේක ඉවරුනේ කියලා. මම දැන් setup එකේ මෙන්න මේ අවස්ථාවට තමයි ආවේ. ඉතින් ඇත්තටම මේ අර ඉස්සෙල්ලා උනේ ඒකට ඕන කරන prerequisites ටික. ඒ කියන්නේ Python, Node.js, FFmpeg එන්නේ prerequisites ටික install කරගන්න එක තමයි. ඉතින් මෙතෙන්දිත් එන්නේ අපේ දැන් model එක select කරගන්න එක.
හරි ඉතින් ඇත්තට මම මේ ක්වික් සෙටප් එක නෙවෙයි මම ෆුල් සෙටප් එකට යනවා. මොකද මට ඔක්කොම මේක මැනුවලි කරගන්න ඕනේ හින්දා. හරි ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඇන්ත්‍රොපික් තමයි මේකට යූස් කරන්න යන්නේ. ඊට පස්සේ මම මෙතනින් එයා චූස් කරන්න අහනවා කොහොමද කියලා ඇන්ත්‍රොපික් API key එකද එහෙම නැත්නම් Pro හරි Max හරි තියෙන subscription එකද යූස් කරන්න කියලා. ඉතින් මම මගේ subscription එක තියෙන හින්දා මම මගේ subscription එක යූස් කරන්න හදනවා. ඉතින් මෙතනදී මේ වගේ එනවා log වෙන්න කියලා. ඒ කියන්නේ authorize කරන්න කියලා එනවා මගේ session එක. හරි. ඔන්න දැන් ඒක හරි. ඒක success වුණා. දැන් මේක successfully login වෙලා තියෙනවා. හරිනේ. හරි. දැන් ඊට පස්සේ oat token එක ආවා. valid 1 year valid token එකක් තියෙනවා. ඉතින් මේක තමයි මගේ oat token එක. ඊට පස්සේ දැන් එතනින් පස්සේ මේක අපිට continue කරගෙන යන්න පුළුවන්. හරි. මම මේක අරගෙන මෙන්න මෙහෙම setup කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් අහනවා මේකේ ඕන කරන මොඩල් එක මොකක්ද කියලා. ඉතින් මම Opus 4.6 එක යූස් කරනවා. දැන් තියෙන හොඳ මොඩල් එක. හරි. ඊට පස්සේ another credential එකක් මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඒක no කියලා මෙතන option එක දානවා. right. ඊට පස්සේ දැන් මෙතනින් එනවා TTS provider. හරි. ඊට පස්සේ the TTS provider කෙනෙක් ඇත්තටම මට මේ වෙලාවේදී ඕන වෙන්නේ නැහැ. මම මොකද මේ මම voice මුකුත් එහෙම කරන්න යන්නේ නැති හින්දා මේකෙදි දැනට. හරි. ඊට පස්සේ ඒක මම මගේ default එක දානවා මෙතන. හරි. ඊට පස්සේ terminal backend එක මොකක්ද කියලා දානවා. ඒකත් මම local දානවා. ඔන්න ඔයගලන්ට මේක docker හරි SSH වගේ දේවල් use කරන්න පුළුවන්. නමුත් මම මේක local කියන එක දානවා. හරි. ඊට පස්සේ agent settings. අද agent settings වලට ගියාම මේ අහනවා මේකේ max iterations ඒ කියන්නේ එක මොකක් හරි දෙයක් fail වුණොත් එහෙම කොයි කී පාරක් මේක run කරන්න ඕනේද? එහෙම නැත්නම් tool calling කී පාරක් දාන්න පුළුවන්ද කියන එක. හරි. ඊට පස්සේ මේකේ තියෙන්නේ වැඩිපුර මේක පාවිච්චි අපි වැඩි ඉතා විශාල ගාණක් දැම්මොත් එහෙම මේ ආය කෝල් කරලා මේකේ ඒ කියන්නේ අපේ cost එක වැඩි වෙන එක තමයි. ඉතින් මේකේ default 90 කියලා තියෙනවා. ඉතින් මගේ default අගේම දාගෙන මෙතනදී මම මේක proceed කරනවා. හරි. ඊට පස්සේ එනවා tool progress display එක. මම මේක default තියෙන්නේ all කියන එක. ඉතින් මම ඒ all model එකම දානවා. ඔක්කොම මට මගේ tool calls ටික ඔක්කොම බලා ගන්න ඕනේ හින්දා මොකද්ද වෙන්නේ තියෙන්නේ. context compression. ඉතින් මේකත් ගොඩක්ම වැදගත් වෙනවා context compression එක. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම මම ආටිකල් එකක් මට මතකයි දැන් දවස් කීපකට ඉස්සෙල්ලා දීලා දැම්මා මේ මීඩියම් එකෙත් මේ context එක කොහොමද හරි විදිහට පාවිච්චි කරන්න. ඉතින් context compression පාවිච්චි නොකළොත් මොකද වෙන්නේ? හැම වෙලාවෙම ඔයගොල්ලන්ගේ same context එක model එකට ගිහිල්ලා LLM model එකට ගිහිල්ලා ඔයාගේ ඒ කියන්නේ tokens ටික ඉක්මනට ඉවර වෙන එක. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි context compression පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට තමයි යා අපේ තියෙන context එකේ summary එක අරගෙන ඒක ආයයි ඊළඟ iteratively අපේ මේ context එකට එහෙම නැත්නම් model එකට යවන්නේ. ඉතින් අපි මේකත් බලමු. compression threshold එක මොකක්ද කියන එක. ඉතින් 0.5 to මෙන්න මේ range එක අතරේ තමයි මම මේක compression එක කරගන්නේ. හරි. ඊට පස්සේ reset mode එක. ඊට පස්සේ මේක මොන වගේ කියන්නේ inactive තිබ්බොත් මේ daily reset කරනවාද එන්නේ මොකක්ද කියන්නේ. ඉතින් මම මේක මගේ default settings වල තියෙනවා මේ වෙලාවේදී. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික මට එළියත් එක්ක කතා කරද්දි මට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ඩෙමෝ එකේදී මම ඔයගොල්ලන්ට යූස් කරන්නම් මෙන්න මේ Telegram එක කොහොමද යූස් කරන්න. ඒක ඉතින් මේක ස්පේස් බාර් එකෙන් මේක කරන්න පුළුවන්. මට ඊට අමතරව මම WhatsApp උත් දාන්නම්. වීඩියෝ එකේ පුළුවන්කම තිබ්බොත් මම WhatsApp configure කරන විදියත් ඔයගොල්ලන්ට මේක explain කරලා දෙන්න. හරි. ඔන්න දැන් ඉස්සරහට ගියා. ඊට පස්සේ Telegram bot token එක. ඉතින් අපි bot token එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ Telegram එකට. ඉතින් ඒක ඇත්තටම මෙන්න මේ bot father කියන එකට කතා කරලා අපිට පුළුවන් bot token එක හදාගන්න. ඉතින් මම Telegram එක මගේ Telegram එක මේ විදිහට open කරලා ඉතින් මම මේ bot father ඔයගොල්ලන්ට මෙහෙම search කරලා හොයාගන්න පුළුවන්. මෙයාට දීලා තියෙන්නේ. ඊට පස්සේ bot fatherට දුන්නාට පස්සේ අපි යාට කියන්න ඕනේ
දැන් කොහොමද මේක කරන්නේ කියලා. ඊට පස්සේ මෙතනින් අපි දානවා new bot කියලා command එකක් මෙයාට දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ name. හරි. මම මෙයාට දානවා මගේ නම දාලා මිස් ඒජන්ට් ඔන්න විදියට මම නම දාලා මේක ඇත්තට මේ නම පොඩ්ඩක් යුනික් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මෙයා අහනවා බොට් ගේ නම මොකක්ද කියලා. හරි. ඊට පස්සේ මම මේ වගේ වෙන්න මේකට මම මේ බොට් කියන එක මොකද මේකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා මේ බොට් කියන වචනෙන් ඉවර වෙන්න ඕන මම ඒකෙම බොට් කියන එක දැම්මා. හරි. ඊට පස්සේ ඔන්න මෙයා මෙතනදි දෙනවා API token එක. හරි. ඉතින් ඇත්තට මෙන්න මේ token එක ගොඩක්ම වැදගත්. මොකද ඕගොල්ලෝට මේක නැති වුණොත් එහෙම මේක token එක leak වුණොත් එහෙම ඔයාගේ bot එක control කරන්න පුළුවන් මේ token එක තියෙන ඕනම කෙනෙකුට. ඉතින් මේක securely තියාගන්න එක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙනවා. හරි. එහෙනම් මේක එළියට reveal කරන්න එපා. මේක secure කරගන්න. ඒ ගත්ත token එක මම අරගෙන ගිහලා දානවා මෙන්න මෙතනට. හරි. Telegram token saved කියලා ආවා. හරි. දැන් ඊළඟ තමයි අපේ Telegram user ID එක දාන්න. මේක bot එක කියන්නේ කාටද කතා කරන්න පුළුවන් කියන එක. ඉතින් මේකත් ඒ වගේම තමයි අපේ user ID එක දාලා මේක ෆිල්ටර් කරගන්න ඕනේ. නැත්නම් අපිට පුළුවන් ඕනෑම Telegram user කෙනෙකුට අපේ bot එකත් එක්ක කතා කරලා ඕන දෙයක් කරගන්න. ඉතින් ඒක එහෙම හරියන්නේ නැති හින්දා මම මේක configure කරගන්නවා. මගේ user account එකට විතරක් මේ bot එක කතා කරන්න. ඒතර මේක කරන්න අපේ user ID එක හොයාගන්න ඕනේ. හරි. දැන් මේක මම හොයාගන්නේ කොහොමද කිව්වොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ වගේ Telegram එකට ගිහිල්ලා මෙන්න මේ වගේ search කරන්න user info bot කියන එක කෙනා. හරි. ඊට පස්සේ මෙයාත් එක්ක conversation එකක් start කරන්න පුළුවන්. හරි. ඒ start කරලා මෙන්න මෙයා දානවා අපේ ID එක. හරි. දැන් මේක තමයි මගේ ID එක. හරි. ID එකයි name එකයි විස්තර ටික ඔක්කොම දානවා. එතකොට මම මෙන්න මේ ID එක මෙතනට දානවා. එතකොට මේ ID එක තියෙන එක්කනට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක අහනවා මේක home channel එක හැටියට use කරන්නද කියලා. මම මේකට yes කියලා දානවා. ඊට පස්සේ මේක install the gateway as a launch the service කියලා අහන. ඉතින් මම මේකත් yes කියලා කියනවා. හරි. ඊට පස්සේ start the service now. මම service එක දැන් start කරන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයා අහනවා මෙන්න මේ tools අපිට අවශ්‍ය කරන tools මොනවද කියලා. හරි. ඊට පස්සේ තියෙන web search and scraping, browse automation, terminal and process, file operations. ඉතින් මෙන්න මේ වගේ tools ටික අපිට අවශ්‍ය කරන tools ටික ඉන්නේ select කරගන්න පුළුවන්. ඉතින් මම default තියෙන tools ටික මෙහෙම දානවා. හරි. ඊට පස්සේ මෙතෙන්දී අහනවා browser එකට default browser එක මම use කරනවා මෙතෙන්දී. හරි local browser එක. ඊට මේ අහනවා search provider එකත් ගොඩක්ම වැදගත් කොහොමද අපි මොකද්ද use කරන්න කියන එක. ඉතින් ඇත්තට මම Firecrawl එක තමයි මෙතන use කරන්න යන්නේ. ඉතින් Firecrawl API key එක මම මෙතනට දානවා. ඉතින් මේ ඔක්කොම tools ටික අපිට මුලදීම configure කරගන්න ඕනේ නැහැ. අපිට අත්‍යවශ්‍ය ඒවා ටික විතරයි කරගන්න ඕනේ. නමුත් අපිට දැන් මේ web search එකක් කරගන්න ඕනේ හින්දා මේ Hermes agent එක කියලා අපි Firecrawl API key එක මෙතනට දාමු. අන්තිමට ඔක්කොම ටික ඉවර වුණාම මෙතන එනවා launch Hermes chat now කියලා. මම මේකට yes දානවා. දැන් බලමු මෙයාගේ chat එක load වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේක මම හිතන්නේ කියන්නේ හැමෝටම වගේ නේ එකක් මේ වගේ exception එකක් පයින්නවා. හරි. ඉතින් මේක එහෙමම තියලා ඔයා Hermes කියලා run කරන්න. එතකොට ඔයාට chat එක load කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ chat එක load වෙන්නේ. ඉතින් මම ඇත්තටම මේ ඉස්සෙල්ලා මම setup කරද්දි මේකට දැම්මේ Claude Opus 4.6 එක මම මාරු කළා Sonnet 4.6 එකට. මොකද මගේ tokens ටික ඉතුරු කරගන්න ඕන හින්දා මට ගොඩක් තව වැඩක් කරන්න තියෙන හින්දා. ඉතින් අපි දැන් බලමු මේක ඕකේ වෙලාද කියලා. දැන් මෙන්න මේ වගේ අපි prompt එකක් දාලා බලමු. heartbeat prompt එකක් වැඩ කරනවාද කියලා. ඔය හරි ඒ කියන්නේ වැඩ කරනවා කියලා කියන්නේ දැන් මේක අපේ connectivity setup එක ඕකේ. right. අපි දැන් බලමු මේකේ files ටික එහෙම කොහොමද set වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මේකෙන් අපි පොඩ්ඩක්කට exit වෙමු. exit වෙලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ අපි මේක LA කරලා බැලුවොත් එහෙම අපේ මෙන්න මේ folder එකේ තමයි මම by default install කළේ Hermes. right. එතකොට ඉන්න බලමු ඔන්න විදිහට තමයි අපේ
ෆයිල්ස් ටික එන්නේ. ඉතින් මේ තියෙන අපේ WhatsApp කියන්නේ ඔක්කොම ෆයිල්ස් එකෙන් මෙතන තියෙනවා history එක තියෙනවා .env ෆයිල් එක තියෙනවා ඔක්කොම secrets ටික තියාගන්න. එතකොට audio cache එක මිස් agents ලා ටික තියෙනවා hooks ටික තියෙනවා image cache memories එන්නේ ඔක්කොම ටික තියෙනවා. ඉතින් මේකේ වැදගත් ෆයිල් එකක් තමයි මෙන්න memories කියන එක. ඉතින් මම ආයි chat එක දාලා Hermes chat එකට දාලා Hermes open කරලා Hermes chat හරිය නැත්නම් Hermes කියලා දැම්මත් කමක් නැහැ. අපි මේකේ memory එක check කරන්න මම මෙන්න මේ වගේ update එකක් දෙනවා මේ chat එකට Hermes chat එකට. ඉතින් මම ගැන පොඩි විස්තරයක් තමයි මෙන්න මේ වගේ දැම්මේ. ඉතින් මෙන්න මේක මම මෙතන paste කරනවා මෙන්න මේ විදියට. හරි. එතකොට බලමු දැන් මම මෙයාට කියනවා අන්තිමට please save all of this to your memory. මේ memory එකේ එයාට update කරගන්නේ කියන එක තමයි මම මෙතෙන්දී කිව්වේ. හරි. memory file එක බලන්න මම මෙන්න මෙතනට මම change directory එකක් දාලා බලනවා. මේක ls කරොත් එහෙම ඔයාලට පේනවා ඇති. දැන් user md කියන එක තියෙනවා. ඒක මම user md කියන එක cat කරාම දැන් අර කිව්ව මේ විදියට ඔයාලට පේනවා ඇති. එයා memory file එක update කරනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි මෙයා memory file එක update කරගන්නේ. අපි කරන interaction එකත් එක්ක අපි ගැන එයා update එකක් තියාගන්න. ඉතින් මේක තමයි ඇත්තට මේ cloud code එකටත් වඩා තියෙන මූලික වෙනස මේ Hermes එකේ අපේ interactions එකත් එක්ක එයා අපි ගැන ගොඩක් හොඳ knowledge එකක් අරගෙන අපිට හොඳ output එකක් දෙන්න පුළුවන්කම ලැබෙනවා එයාට එයාගේ capabilities එන්න වැඩි කරගෙන අපි interactions වැඩි වෙද්දී. බලමු මෙයාගේ memory file එක අපි දැක්කා ඒක update වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක මම දාලා බලන දැන් මං ගැන පොඩි විස්තරයක් අහලා මෙයාගෙන් මේ අප්ඩේට් එක හරියට යනවාද කියලා. ඉතින් ඔන්න ඔයාලට තේරෙනවා ඇති. ඒක යා හරියට අප්ඩේට් කරගෙන තියෙනවා. හරි. ඒ කියන්නේ අපේ මෙමරි එක හරියට වැඩ කරනවා. හරි. ඊට පස්සේ අපි බලමු මම මෙන්න මේ වගේ prompt එකක් දෙනවා මේ self improving skills ටික මෙයාගේ කොහොමද හැදෙන්නේ කියන එක අපි පොඩ්ඩක් demo කරලා බලන්න. හරි. මම කියන search the web for the top 3 AI news stories from this week, summarize each one in 2 sentences, focus on agentic AI, LLM releases, blah blah කියලා මම ඕකගේ විස්තරයක් දානවා. හරි. අපි දැන් බලමු මේක දැම්මට පස්සේ මෙයා මොන වගේ දෙයක්ද කරගන්නේ කියලා. හරි. ඊට පස්සේ දැන් මෙයා ඊට පස්සේ දැන් web search එක කරන්න යනවා. හරි. ඔයාලට තේරෙනවා දැන් ඔන්න web search මෙයා පටන් ගන්නවා. හරි. ඔයාලට මතකයිද දැන් අපි initial setup එකේදී web search tool එක එහෙම අපි යාට enable කරලා දුන්නා. ඉතින් ඒකෙන් තමයි මෙන්න මේ web search එක කරන්නේ දැන් මෙයා. හරි දැන් මේ web search එක කරලා බලමු මෙයා මේ news updates ටික කොහොමද හරියට ගනීද කියලා. ඔන්න දැන් මෙයා status update එක දුන්නා. ඉතින් මම කිව්වේ හොඳම news 3 අරගන්න කියලා Claude Mythos ගැන update එක දීලා තියෙනවා. හරි. OpenAI එකේ අලුතම තියෙන founding round එක මේ funding round එක ගැන update එකක් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ SAS එකේ තව ඔන්න මේ cursor 3 මේ news එකක් ගැනත් මෙයා මෙතන කියනවා. හරි දැන් මෙන්න මේ ටික මෙයා මේ විදියට update කරා. හරි. ඊට පස්සේ මම මෙයාට කියනවා මෙන්න මේක reusable skill එකක් විදියට තියාගෙන ඉන්න කියලා. හරි. ඊට පස්සේ reusable skill එකක් විදියට තියන weekly AI briefing කියලා. හරි. ඔන්න preparing skill manage. අපි දැන් ගිහලා බලමු ඊට පස්සේ මෙතනදී මේ skill එක මෙයා update කරගනීද කියලා. ඔන්න දැන් පේනවා මෙයා skill එක update කරගත්තා. හරි. ඊට පස්සේ done skill saved at ඔන්න research weekly AI briefing කියලා මෙයා දාගෙන තියෙනවා. හරි. next time you ask for weekly AI briefing I'll load the skill and follow the exact workflow. දැන් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරි. ඊට පස්සේ අපි මේකේ අපි ෆයිල් එක ගිහිල්ලා බලමු දැන් මේක කොහොමද අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. අපි දැන් මෙතනට ගිහිල්ලා බලමු. දැන් මෙයා skills කියන ෆෝල්ඩර් එකේ තමයි මේක සේව් කරගත්තේ. හරි. ඊට පස්සේ මේක ls කරොත් එහෙම ඔයාලට පේනවා දැන් මේ research කියන ෆෝල්ඩර් එකේ ආ ඉස්සෙල්ලා message එක දැම්මා. අපි බලමු research කියන ෆෝල්ඩර් එකේ මේක එක ಜಾති skills categories වලට තමයි මෙයා මේක සේව් කරගන්නේ. ඊට පස්සේ ඔන්න තියෙනවා weekly AI briefing.
අපි දැන් දාපු එක මෙයා ඔටෝ සේව් කරගෙන තියෙනවා. හරි අපි දැන් මේකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරගෙන තියෙන්නේ කියලා. හරි ඔන්න මේක දැන් මේ ස්කිල් එක කැට් කරලා බලමු. මට තේරෙනවා දැන්. හරි අපිට අවශ්‍ය කරන ස්කිල් එක මෙයා හදාගෙන තියෙන MD ෆයිල් එකක් විදියට. ඉතින් මෙන්න මේ විදියට තමයි මේව කරන්නේ. දැන් මේ ෆයිල්ස් එම් ඔයගොල්ලන්ට හදන්න ඕනේ නැහැ. ඔයගලන්ගේ මිස් chat agent කියන්න විතරයි තියෙන්නේ මේක මෙන්න මේ විදියට කරන්න කියලා. හරි අපි දැන් ඊළඟට බලමු කොහොමද මේකත් එක්ක අපි වැඩ කරන්නේ. දැන් අපි කන්ෆිගර් කරගත්ත අපේ Telegram එක. හරි ඊට පස්සේ අපි Telegram එකට ගිහිල්ලා බලමු. ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් යූස් කරන්න පුළුවන්. මම මෙතන Telegram desktop app එක යූස් කරනවා මේක රෙකෝඩින් එකට ලේසි වෙන්න. හරි ඉතින් යාම ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මතක ඇති අර හැදුවා මගේ බොට් කෙනෙක්ව. හරි ඉතින් දැන් ඒ බොට් එක තමයි අපි දැන් මේ ඩිස්කෂන් එක කරන්න යන්නේ. ඉතින් මම මේ ඉන්නේ මගේ පියාල් හර්මිස් ඒජන්ට් කියන බොට් මම මෙයාත් එක්ක chat එක ස්ටාර්ට් කරා. chat එක ස්ටාර්ට් කරලා මම මෙන්න මේ වගේ මෙයාට දෙනවා මැසේජ් එක. හරි හරි chat එක ස්ටාර්ට් කරලා මම මෙයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් දෙනවා. give me today's AI briefing using weekly AI briefing skill. මම අපි ඉස්සෙල්ලා දාපු skill එක use කරලා මේ වැඩේ කරන්නයි කියලා. හරි ඊට පස්සේ බලමු දැන් මෙයා මැසේජ් එක ගියා ඒ පැත්තට. බලමු දැන් මෙයා මොකද්ද කරන්න කියලා. හරි skill view ඔන්න දැන් මේක හදාගත්තා. web search එක එයා දැන් කරනවා. ඒතර ඉස්සෙල්ලා කරපු ටිකම තමයි මෙයා දැන් කරන්නේ. හරි ඔන්න දැන් මේකේ මෙයා දැන් රිසල්ට් එකක් පළවෙනි රිසල්ට් එක එව්වා. හරි ලින්ක් එකක් එක්කම එව්වා. අපිට ඕන නම් මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ අපිට දැන් මේ ඔයාලා තේරෙනද දැන් අපිට රිමෝට්ලි අපේ හර්මිස් ඒජන්ට් එක්ක මේ වගේ ඉන්ටරැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකේ කරන්න පුළුවන් වැඩ ඇත්තටම ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට කෝඩ් ලියන්න ඕන නම් ඒවා රිසර්ච් වැඩ කරන්න ඕන නම් ඒවා ඔයගොල්ලන්ගේ ගොඩාක් දේවල් මේ හර්මිස් ඒජන්ට් එක්ක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු. ඉතින් දැන් මේ තාම මෙයා මේ දැන් තේරෙනවද දැන් deep research එක කරලා web search එක කරලා අපේ local run වෙන හර්මිස් හරි එයා කළා තමයි මෙතනට එයා රිසල්ට් එක දෙන්නේ. ඉතින් ඒක තව ටිකක් වෙලා හරි පළවෙනි රිසල්ට් එක එයා දුන්නා. මේ වගේ ඉතින් රිසල්ට් ටිකක් දෙයි. අපි දැන් ඊළඟට බලමු කොහොමද WhatsApp configure කරගන්නේ කියලා මේ හර්මිස් ඒජන්ට් එකත් එක්ක. දැන් WhatsApp setup කරගන්න මේ හර්මිස් WhatsApp කියන එක මුලින්ම අපි ඒ command එක දාමු. හරි ඊට පස්සේ මෙතනින් තියෙනවා අපිට පුළුවන් එක්කෝ separate bot number එකක් අරගෙන මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් personal number එකෙන් මේ විදියට chat කරන්නත් පුළුවන්. හරි අපි බලමු option 2 එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. හරි එතකොට WhatsApp is already enable කියලා තියෙනවා. phone number එක අපි දාන්න ඕනේ. මම මෙතන මගේ phone number එක දාන්නම්. හරි ඊට පස්සේ එනවා මේ වගේ ස්කෑන් කරන්න කියලා එනවා මේ QR කෝඩ් එක. හරි ඊට පස්සේ මම WhatsApp වලින් ගිහිල්ලා මේ QR කෝඩ් එක ස්කෑන් කරනවා. ඉතින් ඇත්තට මේ WhatsApp එකේ පොඩි කේස් එකක් තියෙනවා. ඇත්තටම මේ කියන්නේ මේක link devices වලට ගිහිල්ලා දැන් ස්කෑන් කරන්න ඕනේ. මේකේ කියන්නේ අර පොඩ්ඩක් කියන්නේ බෑන් වීමේ පොඩි සම්භාවිතාවක් තියෙනවා මේ WhatsApp වල Telegram එකට වඩා. ඉතින් ඒක පොඩ්ඩක් පරිස්සමෙන් ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. හරි දැන් මම ෆෝන් එකේ නම් මේක ලොග් වෙනවා. හරි successfully pair වුණා කියලා තියෙනවා. හරි දැන් මම WhatsApp එක pair කළා successfully. pair කරාම මම ඇත්තටම මේ desktop version එක තමයි use කරන්නේ WhatsApp එකේ. මේව නිකන් hi කියලා message එකක් දැම්මම දැන් මගේ නම්බර් එකත් එක්කම තමයි මම මෙතනදී chat කරන්නේ. එතකොට මෙයා මෙන්න මගේ pairing code එකක් මට එව්වා. මේ pairing code එක මෙන්න මේ විදියට run කරන්න කියලා. ඉතින් මම ඒක run කරා මගේ console එකේ. console එකේ run කරාම මොන දැන් ඔක්කොම ටික successfully ඇවිල්ලා තියෙනවා. right ඊට පස්සේ අපි බලමු දැන් මේක WhatsApp එක communication කොහොමද අපි මේකේ කරගන්නේ කියලා. හරි ඔයගොල්ලන්ට දැන් පේනද මම hi එකක් දාපු ගමන් මෙයා reply එකක් දානවා මෙන්න මේ විදියට. හරි එතකොට
අපි දැන් මේක ටෙස්ට් කරන්නත් එක්ක අපි ඉස්සෙල්ලා දාපු prompt එක මෙහෙම නැත්නම් ඉස්සෙල්ලා දාපු task එක මෙයාට දීලා බලමු අර weekly briefing skill එක දෙන්න කියලා. හරි. ඔන්න දැන් දැන් මේ session එක search කළා weekly AI briefing skill එක අඳුනගන්න තමයි යන්නේ. දැන් මෙයාත් අර වගේම අපිට interact කරන්න පුළුවන් දැන් අපේ WhatsApp through Hermes agent එක. ඉතින් මේ වගේ තමයි අපි ගොඩක් දේවල් මේකෙදි කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔන්න මේක result එක ආවට පස්සේ බලමු මෙයාගේ output එක කොහොමද කියලා. Telegram එකට ඔයගොල්ලන්ට පේනවා දැන් successfully එයා ඉස්සෙල්ලා session එකේ අර මේ වගේ දැන් 1 2 3 කියලා මේ latest AI news 3ක් මට එවලා තියෙනවා. හරි. මෙන්න දැන් මෙයා අපිට එව්වා here's your AI briefing for today කියලා. හරි. April 13 දැන් මෙයා එවන්නේ වෙන රිසල්ට්ස් තුනක්. හරි. ඉතින් මේ සර්ච් එක වෙන්නේ හැටියට තමයි මේක වෙන්නේ. ඒකයි තමයි මේ අර රිසල්ට් අපි බලාපොරොත්තු වෙන්න බෑ. මම විනාඩි කිහිපයක් ඇතුළත තමයි මේ සර්ච් එක කළේ. උනාට ඔයාලට පේනවා ඇති දැන් මේ non deterministic ස්වභාවය මේ AI tools වල. හරි. ඊට පස්සේ story 1, story 2, story 3 කියලා යන ස්ටෝරීස් තුනක් එවලා තියෙනවා. හරි. අපි දැන් තව විශේෂ වැඩක් කරලා බලමු. අවසාන වශයෙන් හරි මම මෙන්න මේක මේකට කියනවා every morning 8 am හැමදාම උදේ 8ට මෙන්න මේ weekly briefing එක run කරලා මට message එකක් දාන්න කියලා Telegram එකේ අපි කියමු WhatsApp එකේ හරි WhatsApp එකේ message එකක් දාන්න කියලා මම මෙයාට කියනවා හරි දැන් ඔන්න බලමු මේක දුන්නාම මෙයා මොකද කරන්නේ කියලා හරිද ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයා කලේ මොකද්ද done කියලා ආවා හරි your daily AI briefing is scheduled here's a summary ඔන්න schedule එක හදලා තියෙනවා හරි හෙට ඉඳන් තමයි මේ අප්‍රේල් 17 ඉඳන් තමයි run වෙනවායි කියලා තියෙන්නේ හරි මෙන්න මේ skill එක run කරනවායි කියලා තියෙනවා every morning මේක මේ news එකක් අපිට එවනවා අපි දැන් ගිහිල්ලා බැලුවොත් මේ ls කරලා අපි දැන් යමු cron කියන folder එකට හරි cron එකේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් jobs.json කියලා තියෙනවා අපි මේ cat කරලා බලමු කොහොමද කියලා. right ඔන්න ඔයාලට තේරෙනවා ඇති දැන් මෙයා මේ job එක හදලා තියෙනවා පිළිවෙලට. හරි daily AI briefing WhatsApp එකේ තමයි දාන්න කියලා තියෙන්නේ. හරි ඔක්කොම මොනවද කරන්න ඕනේ cron job එක හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි run වෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම දැන් මම හිතන්නේ ටික පොඩ detailed මම demo එකක් ඕගොල්ලන්ට කළා කොහොමද setup කරගන්න කියලා. ඉතින් මේක ඇවිල්ලා බොහොම brief setup එකක්. මේකේ තව security harden කරන්න තියෙනවා තව ඔයගොල්ලන්ට skills ගොඩක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම මේ දුන්නේ බොහොම නිකන් high level introduction එකක් තමයි මේක setup කරගන්නේ. අනිත් තමයි specially security ගැන ආයෙ consider කරන්න මේ මොකද මේක security හොඳටම hard කරලා තියා ගන්න ඕන ඔයගොල්ලන්ගේ normal machine එකේ පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මාත් මේ ඔයගොල්ලන්ට මේ demo purpose මගේ working machine එකේ තමයි මම මේක setup කළේ. ඉතින් මම immediately Hermes අයින් කරනවා දැනට මේ machine එකෙන්. මම ඔයගොල්ලන්ට මගේ කමෙන්ට් එකක් දාන්න මේ මම Windows වල මේක setup කරගත්ත හැටි මගේ permanently දුවන Hermes setup එක මම ඔයගොල්ලන්ට demonstrate කරන්නම් ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් ඉතින් ඇත්තට මේක ගොඩක්ම හොඳ tool එකක් සහ ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම install කරගන්නවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ dedicated machine එක VPS එකක් අරන් උනත් කමක් නැහැ ඔයගොල්ලන්ගේ secrets කියන්නේ username passwords credit cards මුකුත් නැති environment එක run කරගන්න එක තමයි හොඳම මොකද මේවට attacks එන්න පුළුවන් අපි නොයෙකුත් channels open up කරලා තියෙන හින්දා. ඉතින් මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ මම හිතන්නේ ඔයගොල්ලන්ට යම්කිසි දෙයක් ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.